හෙලෝ ආයිබෝවන් මේ වන විට JVP ප්‍රමුඛ මාලිමා රජය කරගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් විවිධ අදහස් මතුවෙමින් තියෙනවා. බහුතරය රටේ බහුතරය මේ රජය කරගෙන යන වැඩපිළිවෙල ගැන එකහෙලා මේ පක්ෂපාතීත්වය දරනවා ඒ කියලා අගය කරනවා ඒ ගැන හොඳින් කතා කරනවා. එතකොට ඒකේ අනිත් පැත්ත වෙන්නේ මොකද්ද මේ අර මේ UMP එකට සපෝට් කරන එහෙම නැත්නම් ඔය පොහොට්ටුව කියාගත්ත එකට අර SLP කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියාගත්ත ඔය ඉතුරු වෙච්ච 14 වගේ පැත්තට ඉන්න මිනිස්සුත් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ ඒගොල්ලෝ කොහොමත් විරුද්ධයිනේ. ඒතකොට ඒ ගැන කතා කරන්න දෙයක් නැහැනේ. තව දෙයක් තියෙන්නේ මේ දැන් JVP එහෙම නැත්නම් මේ කොමියුනිස්ට් වාදය හරි සමාජවාදීන් වගේ පෙන්නගෙන ඉන්නවා කොට්ටාශයක්. ඒගොල්ලෝ මේ මහජන මුදලින් මේ කැම්පස් වලට ගිහිල්ලා අවුරුදු ගාණක් මේ සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර වියදම් කාලේ ගත කරලා මේ උපාධිත් අරන් මේ මහා බෞද්ධත්වය වගේ පෙන්නගෙන ඉන්නේ. ඒගොල්ලෝ මොකද ඔය සෝෂල් මීඩියා වලට ඉස්සර නම් ඔය පත්තර වලට එහෙම දිග ලියුම් ලිව්වා මේ දිග ලිපි ලිව්වා මේවා ක්‍රියාත්මක මේ වැඩක් නැති ඒවා නිකන් හිතලු වගේ ඒවා දිග ඒවා ලියලා මේ වෙන මේ මත එහෙම මේ දවාගෙන හිටපු මිනිස්සු. ඒගොල්ලෝ අඳුර ගන්නත් හරි ලේසි මොකද මේ විශේෂයෙන්ම කටවටේ පොඩි රැවුල් කෑල්ලක් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ JVP නෙවෙයි JVP අදහස් දරන අයත් නෙවෙයි. හැබැයි ඒ වගේ පෙන්නගෙන ඉන්න අය. ඒගොල්ලෝ තමයි අර පෞගේ කාලේම අර ඡන්ද දෙන කාලේ එහෙම මේ ඡන්ද තියෙන කාලේ යවුවොත් එහෙම කාට ඡන්ද දෙන්න කිව්වම කෙලින් කියන්නේ මේ බලමුකෝ බලන්න ඕනේ මේ කාටද දෙන්නේ කියලා. ඒගොල්ලෝ දැන් විශේෂයෙන්ම UMP විරෝධී නම් පොහොට්ටුව මා රාජපක්ෂවාදීන්ට විරුද්ධව නම් ඉන්නේ අය තෝරගන්න තියෙන එකයිනේ. හැබැයි ඒකට කෙලින් මේ තමන්ගේ මේ කැමැත්ත තමන්ගේ ඡන්දය දෙනවා කියලා කියන්නත් කැමති නැහැ දෙන්නත් කැමති නැහැ. ඒගොල්ලෝ ඉන්නවා ආසෙන් 100%ක් හොඳ මේවා මේ පාත් වෙනකම් බලාගෙන ඉන්න කට්ටිය. මොකද ඒගොල්ලන්ට හොඳ මේවා තමයි ඕනේ මස් රාත්තලම බලාපොරොත්තු වෙන්නේ. මොකද අඩු නපුර කියන එක තෝරගන්න දන්නේ නැහැ. ඔය ඊනියා මේ ඔය උපාධි සාහිතික තියාගෙන හිටියට මේ මිනිස්සු අර අඩු නපුර කියන එකවත් තෝරගන්න දන්නේ නැති මිනිස්සු. මම මේ මිනිස්සු ගැන විශේෂයෙන් කතා කරන්න හේතු උනේ දැන් පවතින රජයට පක්ෂපාතීත්වය දරන මිනිස්සු හරි ඒකේ අනුගාමිකයෝ හරි ගැන නෙවෙයි කතාව. අනිත් අය කොහොමත් විරුද්ධයිනේ. එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පවතින රජය හා JVP වගේ මාලිමා ආණ්ඩුවට මේ හිතවත් අය වගේ පෙන්නගෙන ඉඳගෙන ඒක මේ අගය කරන්නේ නැතුව ඒකට මේ අකුල් හෙලන සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ පෙනුම අර පිට පොත්තේ මේ පිට පොත්තේ මේ පාට අර වගේම තමයි. ඒකකොට ඒක පොඩ්ඩක් අඳුර ගන්න අපි මේ සූක්ෂම වෙන්න ඕන. මොකද මේ මිනිස්සු ඇවිල්ලා මේ දැන් රජය කරගෙන යන හොඳ වැඩපිළිවෙල හොඳයි කියලා දන්නවා. මේ දේවල් හොඳයි කියලා දන්නවා. හැබැයි ඒක කෙලින් කියන්න, කෙලින් අගය කරන්න කැමති නැහැ. ඒතර ඒකේ චුට්ටි කෑලි අරන් මේ කෑල්ල නම් හොඳයි නෑ, මේ පුද්ගලයා නම් චුට්ටක් හොඳයි වගේ කෑලි කියන. මොකද ඒගොල්ලෝ මම දැක්ක සමහර තැන්වල දාලා තිනවා මේ ඒගොල්ලෝ ඇත්තටම අවලංගු කාසි. දැන් ඉතින් ඉවරයි. ඒගොල්ලන්ට ඔය සබ්ජෙක්ට් එකේ කරන්න දේවල් කිසිම දෙයක් නැහැ. මම දැක්ක ඒ සමහර එක්කෙනෙක් දාලා තිනවා JVP නම් අරහ. මෙයා නම් හොඳයි. ඒ වගේ කතාවක් දාලා තිබ්බා. ඒ කියන්නේ ඒගොල්ලන්ට දැන් මේ කරගන්න දෙයක් නැහැ. මොකද දැන් ඒගොල්ලෝ ලේබල් වෙලානේ තියෙන්නේ දැන්. ඒගොල්ලෝ ලේබල් වෙලා තියෙන්නේ මේ UMP කාර්යයවත් පොහොට්ටු කාර්යයවත් ශ්‍රී ලංකා කාර්යයවත් නෙවෙයි කියලා. එතකොට අනිත් අය මොනවද තියෙන්නේ? එතකොට අය මොන පැත්ත තෝරගන්න තියෙන්නේ? එතකොට මේක තියෙන අර තමන්ගේ තියෙන කුහකකම ඉඳලා ඒගොල්ලන්ට අර මේ මිනිසුන්ට මේවා අගය කරන්න බෑ. ඒ අගය කරන්න හැකියාවක් නැහැ. ඒ වගේ මිනිස්සු තමයි අර තමන් ළඟ ඉන්න මිත්‍රයාගේ පිගාන දිහා බලන එයාට ලැබිලා තියෙන මාළු කෑල්ල මේ තමන්ගේ එකට වඩා ලොකුද කියලා. ඒ වගේ කුහක යක්කු සෙට් එකක් තමයි ඉන්නේ. ඒක ඔය වගේ මිනිස්සුන්ගෙන් මේ රජයට සම්බන්ධ අයත් ඒ වැඩ කටයුතු කරගෙන යන අයත් හොඳ මේ විමසිල්ලෙන් ඉන්න ඕනේ. මම හිතන්නේ ඒගොල්ලෝ විමසිල්ලෙන් ඉන්නවා. අපි කියලා දෙන්න ඕනේ නෑ. අර බහුතර ජනයා දැනගන්න ඕනේ මේගොල්ලෝ අරගොල්ලෝ නෙවෙයි කියලා. මොකද ඔය පිට පොත්ත එක වගේ තිබ්බට ඇතුලේ මදේ වෙනස්. කොටින්ම ওই මිනිස්සු මේ අර හොඳ දේවල් හොඳයි කියලා අගය කරන්නේ නැහැ. ගුණ ගායනා කරන්නේ නැහැ. ඒවා නිකන් හොරෙන් බලාගෙන ඉන්නේ. තමන්ගේ හිත දාන්නවා චූටි කෑලි අරන් මෙන්න මේක නම් හොඳ හැබැයි මේම වෙන්න තිබ්බේ කියලා වගේ දේවල් කටින් කියනවා. ඔය කට්ටිය ඇත්තටම කියනවා නම් හඳුන්වන්න ඕනේ අර කෑලි කන්න නැතුව හොදි කන කුහකයෝ කියලා. ඒක කියන්න තමයි මම අද කතා කරේ. නේද? ආය දවසක හමු වෙමු. ජය වේවා.